ආයුබෝවන් දේශපාලන වේදිකාවේ ඉතාමත් දඟකාර චරිතය එඩිතර චරිතයක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ. ඉතින් හිරුණිකා ගැන අද උදෑසනම අපට අසන්නට ලැබුණේ මෙවන් වූ දෙයක්. ගොඩක් කල්පනා කරලා හිරන් සහ මම අපේ විවාහයෙන් වෙන් වෙන්න තීරණය කළා. මේ තීරණය ගත්තේ අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ අවබෝධයෙන්. අපි අවුරුදු 10කට ආසන්න කාලයක් එකට ගත කළා. අපි එක්ක අපගේ සිහිනවල ජීවිතය නිර්මාණය කර ඇත්තෙමු. හවුල්කරුවන් ලෙස අපට අත්විඳීමට ලැබුණු ආදරය සඳහා අපි සැබවින්ම කෘතඥ වෙමු. අපි විවාහ වුණාට පස්සේ අපි කවදාවත් පොරොන්දු වුණේ නැහැ. මොකද අපගේ ජීවිතය අනපේක්ෂිත ලෙස හැරවිය හැකි බවට අපට වැටහුණා. ඒ වෙනුවට අපි අපේ උපරිමය දිනපතා ලබා දීමට කැප වූ අතර ප්‍රීතිමත් වසර ගණනාවක් අපි කළ දේ හරියටම ලබා දුන්නා. එහෙත් අපි අපේ මාර්ගය වෙනස් වූ හරස් මාර්ගයකට පැමිණියෙමු. ඒ සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනාවක් කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට තීරණයකට පැමිණියෙමු. අපි බෙදාගත් කාලය සඳහා අපි කෘතඥ වෙනවා. අපි එකිනෙකාට හොඳම දේ පමණක් ප්‍රාර්ථනා කරමු. ඔබගේ කරුණාව, ආදරය සහ අපගේ ගමනේ කොටස්කරුවෙකු වීම ගැන ස්තුතියි. මෙලෙස ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් දමා ඔවුන් දෙදෙනා දික්කස අදවීමට තීරණය කර ඇති බව මහජනයාට දන්වලා තියෙනවා. ඉතින් මෙවැනි වූ වීඩියෝස් නරඹන්න channel එක subscribe කරලා තියාගන්න.